හරි. අද මම කියලා දෙන්න හදන්නේ Google Forms හදන පාඩම් මාලාවේ දෙවන පාඩම. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කළා Google Form එකක් හදන්න කටයුතු කරන්න ඕන කොහොමද කියලා. අපේ ඊමේල් එකට sign වෙලා ඒකේ Google Forms එක ගන්න තැන ඉඳලා අපි ආරම්භක වැඩ ටික කරා. කොහොමද Google Form එකක අදාළ නමක් දෙන්නේ, ඒකේ කොහොමද settings ටික හදාගන්නේ, කොහොමද ප්‍රශ්න type කරන්නේ, ඒ වගේ දේවල් අපි මූලික දේවල් ටික කතා කළා. ඉතින් අද වීඩියෝ එක ඒකේ දෙවනි කොටස හැටියට තමයි මේ කරගෙන යන්නේ. ඉතින් පළවෙනි වීඩියෝ එක බලපු නැති කවුරු හරි ඉන්නවනම් පළවෙනි වීඩියෝ එකේට අදාළ link එකත් මම මේ වීඩියෝ එකේ description යටතේ දාලා තියෙනවා. එකත් ඕනම කෙනෙකුට බලන්න හැකියාව තියෙනවා. හරි අපි යන් අපේ වැඩේට. ඉතින් මම එදා අපි හදපු ෆෝම් එකම තමයි අද අරගෙන ඉතුරු ටික අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මම මුලින්ම දැන් මම එදත් කිව්වා මේ Google ෆෝම් එක සාමාන්‍යයෙන් ඔටෝ සේව් වෙනවා අපේ Google Drive එකේ. අපේ ඊමේල් ගිණුමට අදාළ Drive එකේ තමයි සේව් වෙන්නේ මේක. ඉතින් ඒ නිසා මම Drive එකට යන්න නම් Drive එක පාවිච්චි කරන්න නම් මම මගේ ඒ අදාළ ඊමේල් ගිණුමට ලොග් වෙන්න ඕන. රයිට්. මම දැන් sign in කියන බටන් එක ක්ලික් කරා. ඊට පස්සේ මම එදා ෆෝම් එක හැදුවේ වෙන්නේ මේ මගේ මෙන්න මේ Gmail ගිණුම හරහා. මම ඒකේ තේරුවා. දැන් ඊට පස්සේ මම ඒකට අදාළ පාස්වර්ඩ් එක දෙනවා. හරි පාස්වර්ඩ් දුන්නා. දැන් මම මගේ Gmail ගිණුමට sign in වෙලා ඉන්නේ. දැන් ඔබට පේනවා ඇති දකුණු පැත්තේ ඉහළ කෙළවරේ අර .9ට දකුණු පැත්තෙන් අර මගේ ප්‍රොෆයිල් ෆොටෝ එක පෙන්නනවා. ඒ කියන්නේ මම Gmail ගිණුමට සාර්ථකව ලොග් වෙලා ඉන්නවා. දැන් අපි drive එකට යන්න නම් ඒ කියන්නේ drive එකේනේ දැන් අපි කලින් හදපු ෆෝම් එක සේව් වෙලා තියෙන්නේ. ඒ drive එකට යන්න නම් මෙන්න මෙතන මේ .9ක් තියෙන icon එකට ගිහිල්ලා ක්ලික් කරන්න ඕන. ඉතින් මේ .9ක් තියෙන icon එකට ගිහිල්ලා ක්ලික් කරාම එතන තියෙනවා මේ drive කියන icon එක. මෙන්න මේ drive කියන icon එකට ගිහිල්ලා ක්ලික් කරාම අපි කලින් හදපු ෆෝම් එක සේව් වෙලා තියෙනවා. ඉතින් ඔබට මතක ඇති මේ පළවෙනි වීඩියෝ එක බැලුවා නම් අපි හැදුවේ සාමාන්‍ය දැනීම 10 ශ්‍රේණිය කියලා තමයි ප්‍රශ්න පත්‍රයක් විදිහට හැදුවේ. ඉතින් දැන් මම මෙන්න මේ පේපර් එක ඕපන් කරලා මේ හදපු මේ තියෙන්නේ කලින් පළවෙනි වීඩියෝ එකට අදාළව හදපු ප්‍රශ්න පත්‍රය. ඉතින් මේකෙදි මේ මූලික දේවල් අපි කරලා තියෙනවා. ඉතින් අපි දැන් අද කතා කරන්නේ අලුත් දේවල් ටිකක්. දැන් මෙතන මම අර එදා මල්ටිපල් චොයිස් විදිහට ප්‍රශ්නයක් ඇඩ් කරගන්න හැටි, ඊට පස්සේ ෂෝට් ආන්සර් එකක් හැටියට ප්‍රශ්නයක් ඇඩ් කරගන්න හැටි ඒ දේවල් කතා කරා. දැන් අපි බලමු කොහොමද පින්තූරයක් එහෙනම් ෆොටෝ එකක් එහෙම නැත්නම් ඉමේජ් එකක් දීලා ඒකෙන් ප්‍රශ්නයක් අහන්නේ කියලා. ඉතින් එතකොට මම මෙතන මේ ටූල් බොක්ස් එකේ මෙන්න මේ add question කියන එකට ගිහිල්ලා ක්ලික් කරනවා. එතකොට දැන් ඔන්න අලුත් question එකක් අපිට type කරන්න පුළුවන්. ඒ කියන්නේ කලින් හදපු paper එකේම දැන් අපිට ඉතිරි වැඩ ටික අද දැන් කරගෙන යන්න පුළුවන්. right. දැන් මම මෙතන ප්‍රශ්නේ type කරන්න කලින් මට ඕන මෙතනට පින්තූරයක් add කරගන්න. ඉතින් ඒක add කරගන්නේ අපි මෙතන තියෙනවා බලන්න මේ මල්ටිපල් චොයිස් කියන වචනෙට වම් පැත්තෙන් එහෙම නැත්නම් අර ප්‍රශ්නේ ටයිප් කරන ටෙක්ස්ට් බොක්ස් එකට ඉස්සරහින් පුංචි හතරැස් කොටුවක් තියෙනවා අයිකන් එකක්. ඒ කොටුවට මවුස් එක අරන් ගියාම add නේද? inline image කියලා වැටෙනවා. මෙන්න මෙතෙන්ට ගිහින් ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් අපේ මැෂින් එකේ තියෙන පින්තූරයක් ඉමේජ් එකක් වෙන්න පුළුවන්. නැත්නම් Google එකෙන් මේ වෙලාවේ සර්ච් කරලා ගන්න එකක් වෙන්න පුළුවන්. අපේ drive එකේ තියෙන එකක් වෙන්න පුළුවන්. අපිට අප්ලෝඩ් කරලා මෙතෙන්ට පෙන්නන්න පුළුවන්. දැන් මම දැනටමත් මගේ මැෂින් එකේ තියෙන පින්තූරයක් නම් දාන්න හදන්නේ. මේ අප්ලෝඩ් කියන එකට තමයි අපි ක්ලික් කරලා තියෙන්නේ. මෙතන බලන්න නිල් පාටින් browse කියලා බටන් එකක් පේනවා. මෙන්න මේ browse කියන එකට ගිහිල්ලා ක්ලික් කරොත් අපේ මැෂින් එකේ තියෙන පින්තූරයක් ඇඩ් කරගන්න හැකියාව තියෙනවා. හැබැයි දැන් හිතන්නකෝ දැන් මට දැන් Google එකෙන් සර්ච් කළා. එහෙනම් මෙන්න මෙතන බලන්න මේ වම් දකුණු පැත්තේම අයිකන් එකක් තියෙනවා Google image කියලා. එතෙන්ට ගිහිල්ලා ක්ලික් කරාම අපිට වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා ඒ හරහා අපිට ඕන ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. හරි. රයිට්. දැන් මම මෙතන මේ browse කියන බටන් එකට ගිහිල්ලා ක්ලික් කරනවා. browse කියන එකට ගිහිල්ලා ක්ලික් කරාම මගේ මැෂින් එකේ කොහෙද ඉමේජස් තියෙන්නේ? මොන පින්තූරෙද අප්ලෝඩ් කරන්න ඕන කියලා අපිට සර්ච් කරලා දෙන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ picture කියන ෆෝල්ඩර් එකකින්
මම මෙතන මේ රෝස මලක් තියෙනවා. මෙන්න මේ රෝස මල තෝරනවා. ඔන්න දැන් මම රෝස මලේ ඉමේජ් එක තෝරගත්තා. දැන් බලන්න මම අර අතන Google ෆෝම් එකේ අර ප්‍රශ්නෙට පහලට අර රෝස මලේ ඉමේජ් එක ඇඩ් වෙලා තියෙනවා. හැබැයි දැන් මේක ටිකක් තරමක් විශාල පින්තූරයක්. මට ඕන ඉතින් මෙතෙන්ට ඕන නම් ඔබට ලංකා සිතීමක් වෙන්න පුළුවන්, ලෝක සිතීමක් වෙන්න පුළුවන්, වෙන මොන හරි පින්තූර ඕනම එකක් අපිට මෙතෙන්ට අප්ලෝඩ් කරන්න හැකියාව තියෙනවා. මට පුළුවන් මෙන්න මේ පින්තූරය විශාල වැඩි නම් පොඩ්ඩක් රීසයිස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක උඩට ගිහිල්ලා ක්ලික් කරාම මේ බලන්න හතර පැත්තෙන් පොඩි අයිකන් ටිකක් ඇවිල්ලා තියෙන පොඩි ඩොට් හතරස් කොටු අයිකන්. දැන් මට මේකෙන් පුළුවන් මේ ඉමේජ් එක අපිට පොඩ්ඩක් තරම කුඩා කරගන්න පුළුවන්. නැත්තම් ලොකු ඉමේජ් එකක්නේ. ඒ වගේම තමයි ඔන්න දැන් අපි ඒක කරා. මේ බලන්න මේ ඉමේජ් එක තියෙද්දි වම් පැත්තේ තියෙන නිකන් රවුමක් ඇතුලේ තිත් තුනක්. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ක්ලික් කරලා අපිට පුළුවන් මේක අලයින් කරගන්න පුළුවන්. ලෙෆ්ට් එකටද සෙන්ටර් වෙලාද තියෙන්න ඕන රයිට්ද ඒ වගේ අපිට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වෙන පින්තූරය ආයෙ චේන්ජ් කරන්න පුළුවන් මේ. මෙතෙන්ට ගිහිල්ලා. එහෙම නැත්නම් මෙතනින් රිමූව් කරන්නත් පුළුවන්. හරි. දැන් මම මෙතන සෙන්ටර් අලයින් එක දෙනවා. එතකොට දැන් මැදට ගියා. right. දැන් අපිට පුළුවන් මේ පින්තූරේ ඇසුරින් අහන ප්‍රශ්නයක් නම් මට දැන් මේකෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මම මේකෙදි උත්තර 7 දීලා අදනවා නම් මල්ටිපල් චොයිස් තියන්න ඕන. එහෙම නැත්නම් ළමයාට නම් එහෙම නැත්නම් උත්තරේ ලියන කෙනාට නම් උත්තරේ ලියන්නේ අපි මෙතන ෂෝට් ආන්සර් කියන එක තෝරනවා. එහෙම නැත්නම් පැරග්‍රාෆ් වගේ ඕන එකක් අපිට තෝරගන්න පුළුවන්. අපි දැන් මල්ටිපල් චොයිස් විදිහ එකක් අහමුකෝ. දැන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මම ප්‍රශ්නයක් ටයිප් කරන්න හදන්නේ. දැන් අපි ටයිප් කරමු මෙහෙම. අපි හිතමු දැන් මේ පින්තූරෙන් තියෙන මොන මලක්ද කියලා අහමු නිකන් සරලව. මම අහනවා මෙහෙම. නේද? පහත රූපයේ ඇති මල කුමක්ද කියලා මම සරල ප්‍රශ්නයක් දැම්මා. හරි දැන් මම මල්ටිපල් චොයිස්. එහෙනම් මම මේ වගේ ප්‍රශ්නයක් නම් දුන්නේ මම උත්තර 4 ලියන්න එපා. එහෙනම් මම දැන් ඒක දන්නවා. මෙතන ඔප්ෂන් 1 එකට ගිහලා මම ලියනවා දැන්. නේද? මේ ඩේලියා කියලා ලියුවා. ඊට පස්සේ ඇඩ් ඔප්ෂන් ගිහිල්ලා හරි උත්තරේට රෝස කියලා දුන්නා. තව එකක් මම මෙතනට ගිහිල්ලා තුන්වෙනි උත්තරේ හැටියට අරලිය කියලා දෙනවා. හතරවෙනි උත්තරේ හතරට අපි හිතන පිච්ච කියලා දුන්නා කියලා මම මලක් දුන්නා. දැන් මම කියලා දුන්නා ඉදා ඔබට මතකයි ඇති මෙන්න මේ ආන්සර් කී කියන එකට යන්න ඕන. හරි. මෙතනින් අපිට පුළුවන් මේ ප්‍රශ්නෙට හරි උත්තරේ දුන්නොත් ලකුණු කීයක් දෙනවද කියලා පොයින්ට් ගන්න තීරණය කරන්න පුළුවන් මෙතනින්. ඔන්න මම පොයින්ට් දෙකක් විදියට දෙනවා. මෙතනින් නිවැරදි පිළිතුර රෝස කියන එක තෝරනවා. දැන් මෙතන done කියන බටන් එක ගිහලා ක්ලික් කරනවා. ඒ වගේම මම එදා කියලා දුන්නා මෙතන මේ ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නයක් කරන්න ඕන නම් අපිට මේක required කියන switch එක on කරන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට ගිහලා අපිට මේ shuffle option order කියන එක දෙන්න පුළුවන්. පිළිතුරු හතර මාරු වෙලා එන්න අවශ්‍යනම්. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් එහෙමනම් පින්තූරයක් අප්ලෝඩ් කරලා ඒ ආශ්‍රයෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපිට add question ගිහිල්ලා මේ බලන්න තව අපිට ඕන නම් ප්‍රශ්න හදාගෙන පින්තූරෙ දදා යන්න පුළුවන්. දාගෙන යන්න පුළුවන්. හරි. right. ඊළඟට මම මෙතන දැන් මම මෙතන මේ ප්‍රශ්නේ දාන එක නතර කරන. තවත් අපිට ප්‍රශ්න දාන විදි ටිකක් තියෙන ඒවා අපි ඊළඟ වීඩියෝ එකේ බලමු. දැන් අපි තව ප්‍රශ්නයක් දාන එක ක්‍රමයක් තියෙනවා. මේකේ අපිට තව පුංචි දේවල් ටිකක් කරන්න පුළුවන් මේ ෆෝම් එකට අදාළව. එකක් තමයි මෙන්න මෙතන තියෙනවා මේ බලන්න උඩ තියෙනවා මේ කස්ටමයිස් තීම්ස් කියලා අයිකන් එකක්. මේ ඇහැට වම් පැත්තේ. මේ බලන්න. ඇහැට වම් පැත්තෙන් තියෙනවා කස්ටමයිස් තීම්ස් කියලා අයිකන් එකක්. මෙන්න මේකට ගිහිල්ලා ක්ලික් කරනවා මම. ක්ලික් කළාට පස්සේ අපිට පුළුවන් මේ ෆෝම් එකේ මේ බලන්න හෙඩර් එක මේ නේද? ඒ වගේ අපිට හදාගන්න දැන් මම කියලා දෙන්න මෙතන. අපිට ඕන නම් මේ ටෙක්ස්ට් එකේ ෆොන්ට් සයිස් එක මේ වෙනස් කරන්න පුළුවන් 12 ඒ වගේ අපිට චේන්ජ් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ ෆෝම් එකේ උඩට අපිට ඉමේජ් එකක් ඇඩ් කරන්න පුළුවන්. දැන් බලන්න මේ ෆෝම් එකේ කොයි වෙලාවකවත් ඉමේජ් එකක් නැහැ. මේ බලන්න අපි ෆෝම් ප්‍රිවිව් එකේ මේ ඉමේජ් එකක් නැහැ නෙමෙයි. මොකද පෙන්වන්නේ නැහැ. හරිද? හැබැයි මට ඕන නම් මේකට ඉමේජ් එකක් ඇඩ් කරන්න පුළුවන්. මෙන්න මේ choose image කියන එකට ගිහිල්ලා ක්ලික් කරනවා. මෙතනින් අපි මේ බලන්න දැන් උතර මෙයා images ගොඩක් දෙනවා. මේක එක කැටගරි යටතේ මේ work and school illustration අපිට ඕන නම් අපි හදපු image එකක් දෙනවා. ඒක අප්ලෝඩ් කරන්න පුළුවන්. මෙන්න මේ අප්ලෝඩ් කියන එකට ගිහිල්ලා ෆොටෝස් එකක් තියෙනවා. එතෙන්ට දාන්න ඒ වගේ අපිට හදා ගන්න පුළුවන් මේ. නේද? right. දැන් මම මෙතන මේ themes කියන එකෙන්
මෙතන කැමති වර්ගයක් තෝරගන්න පුළුවන්. මේ බලන්න. ගොඩක් ඒවා තියෙනවා මේ. ඉමේජස් ගොඩාක් තියෙනවා. නේද? ඒගොල්ලෝ හදලා දීපු ඒවා. ඉතින් අපිට ඕන නම් මම මෙන්න මෙතනින් තෝරගන්නම් මේ ෆෝම් එකට අපි හිතමු මෙතන මේ තියෙන right මෙන්න මේ වගේ මේ තියෙන මම මේ කම්පියුටර් එක වගේ අයිකන් එකක් තියෙන තෝරනකොට මම මේකට තේරුවා ගිහලා ක්ලික් කරනවා. ඒතකොට පහලින් insert කියලා බටන් එකක් එනවා. දැන් මම මේක insert කළොත් එහෙම අර ෆෝම් එකේ උඩට header එක හැටියට image එකක් add වෙනවා. ෆෝම් එකේ උඩට image එකක් add වෙනවා. දැන් අපිට මේක preview එකේ බලන්න පුළුවන් කොහොමද වෙලා තියෙන්නේ කියලා. මේ බලන්න ෆෝම් එක දැන් කාගේ අතට හරි පිළිතුරු ලියන්නපත් වුණාට පස්සේ මෙන්න මේ විදිහට අර image එකක් add වෙලා පෙන්නනවා. අපි නැවත යමුකෝ ෆෝම් එකට. හරි. දැන් අපි ඔන්න දැන් ආපහු ෆෝම් එකට ආවා. දැන් අපිට පුළුවන් මේ දැන් ඔන්න image එක add වෙලා තියෙනවා. ආපහු මෙන්න මේ customize themes කියන එකට ගිහින් ක්ලික් කරාම එතන අපිට තව තියෙන පහළ මේ color කියලා තියෙනවා. මේ බලන්න. මෙන්න මෙතනින් අපිට මේ color theme එක වෙනස් කරන්න පුළුවන්. color එක ඕන නම් දැන් ඔන්න වෙන නිල් පාටට දැම්මම මේ. ඒ වගේ අපිට තව ඔන්න මෙතන add color කියන එකට ගිහිල්ලා අපිට කැමති color එකක් තෝරලා වුණා අපිට add කරන්න හැකියාව තියෙනවා. ඔන්න මම දැන් add කියන බටන් එක දුන්නා. දැන් බලන්න අර දම් පාටකුත් add වෙලා. දැන් මෙතන තියෙන මේ colors වලට ගිහලා අපි ක්ලික් කරාම ඒ color එකට හැටියට මේ form එකේ color එක වෙනස් වෙනවා. දැන් මම මේ rose පාට අලුතෙන් පාට දම් පාට වගේ නේද? ඒක තෝරන්න. තෝරලා දැන් බලන්න මේකේ color එක අර දම් පාට වගේ theme එකකින් තමයි යන්නේ හැම වෙලාවෙම මේ. නේද? right ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ඕන නම් මේ form එකේ මේ theme colors එක වෙනස් කරන්න පුළුවන්. උඩට ඕන නම් image එකක් add කරන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට වැඩ කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දැන් අපිට පුළුවන් මේකේ දැන් හිතන්න මේ පේපර් එක දැන් අපි හදලා දැන් අපි තව මේක ප්‍රශ්න දාන විදි තියෙනවා. ඒක මම ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු ඒවා මොනවද කියලා. මේකෙන් අපි තව settings ටිකක් අපිට හදන්න. අපි දැන් මේ වගේ ප්‍රශ්න පත්‍රයක් හරි Google තොරතුරු ගන්න Google form එකක් හරි හදලා ඉවර වෙලා අපි කරන්න ඕන දේ තමයි මුලින්ම මේ form එක publish කරන්න ඕන. මේ අපි හදපු form එක publish කරන්න ඕන. publish කරාට පස්සේ තමයි ඒකේ link එක අරගෙන උත්තර ලියන්න පිළිතුරු සපයන්න කෙනෙකුට දෙන්න හැකියාව තියෙන්නේ නේද? right. දැන් අපි එහෙමනම් බලන්න පළමුව publish කරන්න කොහොමද කියලා. මේ බලන්න මේ දකුණු අත පැත්තේ තියෙනවා නිල් පාට වගේ බටන් එකක් තියෙනවා. publish කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ publish කියන බටන් එක ගිහිල්ලා ක්ලික් කළොත් හරිද? මෙන්න මෙතන අපිට තියෙනවා ආපහු publish කියලා බටන් එකක් තියෙනවා. ඒක ගිහින් ක්ලික් කරන්න. ඒතර form එක publish වෙනවා. හැබැයි අපිට අවශ්‍ය නම් ඊට කලින් පුළුවන් මේ manage කියලා එකක් තියෙනවා මේ. manage කියලා එකක් තියෙනවා. අන්න එතෙන්ට ගිහිල්ලා ක්ලික් කරාම අපිට මෙතන තියෙන බලන්න මේ general access. දැන් මේ editor viewer. ඒ කියන්නේ මේ දැන් restricted කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ form එකේ link එක තියෙන කාටවත් මේ form එක edit කරන්න බෑ. හැබැයි අපි මෙතන මේ anyone with the link කියන එක දුන්නොත් මේ link එක තියෙන ඕන කෙනෙකුට මේ මං හදපු form එක වෙනස් කරන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ඒ නිසා අපේ form එක එහෙම දෙන්නේ නැහැ. අපි ඒ නිසා මෙතන මේ manage කියන එකට ගිහිල්ලා මෙතන editor view කියන එක restrictedම තියන්න. හරිද? ඊළඟ මෙතන යට තියෙනවා responder view කියලා. එතන තියෙනවා මේ බලන්න anyone with link කියලා. ඒ කියන්නේ මේ link එක තියෙන ඕන කෙනෙකුට මේකට responses කරන්න පුළුවන්. අන්න ඒ settings එක තමයි මට කියලා දෙන්න ඕනේ. ඒක හදලා ඉවර වෙලා දැන් මෙතන done කියන බටන් එක ගිහිල්ලා ක්ලික් කරලා මොකද අපි හදලා දැන් තියෙන මෙතන publish කියන බටන් එක ගිහිල්ලා ක්ලික් කරන්න. right. ඔන්න දැන් publish කළා. හරිද? දැන් අපි හදපු form එක publish වෙලා තියෙන්නේ. publish වුණාට පස්සේ දැන් අපිට පුළුවන් මේ form එක අපි හදපු ප්‍රශ්න පත්‍රය ඕනනම් කෙනෙකුට පිළිතුරු ලියන්න දෙන්න පුළුවන්. දැන් තමන්ගේ පන්තියේ ළමයිගේ WhatsApp group එකක් තියෙනවා නම් group එකට දෙන්න පුළුවන්. right. මෙන්න හෙට උදේ 7 ඉඳලා 8 දක්වා තියෙන paper එකේ link එක මේක උඩට ගිහිල්ලා පිළිතුරු ලියන්න කියලා. ඉතින් හරි. right. ඒ නිසා දැන් අපි form එක හැදුවා, form එක publish කළා, ඒකේ theme එක වෙනස් කරා, image එකක් add කළා. ඒ වගේ අපි settings ටිකක්
අපි හදාගත්තා නේද? රයිට්. අපි දැන් ෆෝම් එක පබ්ලිෂ් කරන හැටි බලමු. සෝරි මේක දැන් කෙනෙකුට දෙන්න නම් මේකේ ලින්ක් එක ගන්න ඕනේ උත්තර ලියන්න දෙන්න. එහෙනම් අපි ලින්ක් එක ගන්න හැටි දැන් බලමු. ඒක ගන්නේ මේ බලන්න මේ පබ්ලිෂ් කියන බටන් එකටත් වම් පැත්තෙන් තියෙන මේ නිකන් ධන ලකුණක් එක පොඩි අර මිනිස් රූපයක් වගේ එකක්. ඒකටත් වම් පැත්තෙන් තියෙනවා මෙන්න මේ අර ලින්ක් එකක අයිකන් එකක්. අර දන්වැල් පුරුකක් වගේ තියෙන අයිකන් එකක්. මෙන්න මේ අයිකන් එකට ගිහිල්ලා ක්ලික් කරනවා. ක්ලික් කළාට පස්සේ මේ තියෙන්නේ මේ දැන් නිල් පාටට වගේ ඇක්ටිව් වෙලා තියෙන්නේ මේ Google ෆෝම් එකේ ලින්ක් එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ලින්ක් එක ටිකක් දිග වැඩි නම් අපිට පුළුවන් මෙතන මේ shorten URL කියන එකට ගිහිල්ලා ලින්ක් එක ෂෝට් කරගන්න පුළුවන්. ඒතර බොහොම කොට වෙනවා ලින්ක් එක ටිකක්. right. දැන් අපි ඔන්න ලින්ක් එක කොපි කරගත්තා. sorry ෂෝට් කරගත්තා. දැන් මෙන්න මෙතන බලන්න දකුණු පැත්තෙන් බටන් එකක් තියෙනවා. කොපි කියලා බටන් එකක්. මේ කොපි කියලා බටන් එකක් තියෙනවා. මම දැන් මෙන්න මේක ගිහිල්ලා කොපි කරගන්නවා. right. දැන් අපි ලින්ක් එක කොපි වෙලා තියෙන. කියන්නේ මේ පේපර් එකට අදාළ ලින්ක් එක අපි දැන් කොපි කරගෙන තියෙන්නේ. ලින්ක් එක කොපි වෙලා තියෙන්නේ. ලින්ක් එක කොපි කරගත්තොත් අපිට පුළුවන් ඕන තැනක පේස්ට් කරන්න පුළුවන්. ඉතින් ඔබ WhatsApp group එකක් තියෙනවා නම් group එකේ පේස්ට් කරන්න පුළුවන්. Facebook වල නම් Facebook වල පේස්ට් කරන්න පුළුවන්. ඒ වගේ ඕන විදිහකට පේස්ට් කරන්න පුළුවන්. දැන් මම මෙතන WhatsApp එකේ පේස්ට් කරන්න හදාන්නේ නැහැ. මම දැන් පේස්ට් කරනවා කියන එක පෙන්වන්න ඕගොල්ලන්ට මම Word document එකේ අර link එක පේස්ට් කරන්නම්. මොකද දැන් මම Word එක ගන්නවා. Word document එකක් ගත්තා. දැන් මේකේ මම මේ link එක පේස්ට් කරනවා. පේස්ට් කරන්න ඕන නම් අපිට control V කියන නේද? මේ අපි පේස්ට් කරන්න කොහමද? ඔන්න මම control V එක්ක පේස්ට් කරා. ඔන්න දැන් link එක පේස්ට් වෙලා තියෙන්නේ Word document එකට. ඉතින් link එක පේස්ට් කරන shortcut එක තමයි CTRL කියන key එකත් එක්ක V අකුර. මම ඔන්න දැන් ඒකත් පෙන්වුවා ඔයගොල්ලන්ට. control යතුරත් එක්ක control යතුර ප්‍රෙස් කරගෙන V අකුර ප්‍රෙස් කරා නම් පේස්ට් වෙනවා. ඒ නිසා ඔබ අර link එක Google Form එකේ link එක මෙතනින් අපි අරගෙන කොපි කරගත්තා link එක. ඔන්න දැන් කොපි කරලා තියෙන්නේ. ඊට මම කිව්වා WhatsApp group එකක හරි Facebook page එකක හරි email එකක හරි paste කරනවා නම් අපිට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් shortcut එක තමයි මෙන්න මේ control V කියන shortcut එක. ඉතින් ওই විදිහට අපිට පුළුවන් form එකක් හදලා ඉවර වෙලා link එක අරගෙන ඒක link එක copy කරගෙන ඒක share කරගන්න හැකියාව තියෙනවා දැන්. right. දැන් මම බලමු දැන් මේ තියෙන form එක. දැන් මම මේ link එක උඩට ගිහිල්ලා click කළොත් එහෙම අර form එක open වෙන්න ඕන. මම දැන් මේ link එක උඩ ගිහිල්ලා click කරනවා Word එකේ paste කරගත්ත එකේ. දැන් බලන්න ඔබට පෙනෙයි. මේ මොන දැන් අලුතෙන් web browser එකක් ඇවිල්ලා අර මම හදපු form එක මගේ machine එකේම වෙන browser එකක් කරා එයා මට පිළිතුරු සපයන විදිහට තමයි දෙන්නේ. ඒ කියන්නේ දැන් ළමයෙක්ට ඔබ WhatsApp group එකේ හරි Facebook page එකක හරි එහෙම නැත්නම් email එකක හරි මේ link එක paste කරලා යවුවොත් මේන්න මේ විදිහට paper එක open වෙනවා. දැන් මේක edit කරන්න මොකුත් කරන්න බෑ. හැබැයි අපිට මේකට පිළිතුරු සපයන්න පුළුවන්. හරි? right. දැන් එහෙනම් ඔබට පැහැදිලි ඇති කොහොමද අපි Google form එකක් හදලා ඒකේ ප්‍රශ්න කිහිපයක් ඇඩ් කරලා ප්‍රශ්න දැන් අපි රටා තුනක් වර්ග කිහිපයක ප්‍රශ්න දාන හැටි ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා අපිට මේ ප්‍රශ්න පත්‍රය හදා ගන්න බොහොම පහසුයි. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී තවත් මේ ප්‍රශ්න ඇඩ් කරන තව විදි කිහිපයක් සහ මේකේ කරන්න පුළුවන් අනිකුත් කටයුතු ගැන කතා කරමු. ඒ නිසා දිගටම මේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. මේ channel එක මේ වීඩියෝ එක බලන හැමෝම මේ channel එක subscribe කරන්න. එතකොට ඔබට මේ වීඩියෝ අප්ලෝඩ් කරන විදිහ බලන්න හැකියාව තියෙනවා. එහෙමනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.